හායි කොහොමද? මගේ යාළුවා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා ඉතින්. ඔන්න මං ආයෙත් ආවා හොල්මන් කතාවක් අරගෙන. කතාව බලන්න කලින් channel එක subscribe කරලා නැති අය subscribe කරලා bell icon එකත් click කරලා වීඩියෝ එකට like එකකුත් දාගෙනම කතාව අහන්න set වෙමු නේද? ඔන්න ඉතින් අද කතාව මම මෙහෙම පටන් ගන්නම්. මේ මම ඇත්තටම මූණ දුන්න තාමත් හිතා ගන්න බැරි වුණ සිදුවීම් කීපයක්. මේකේ මට තේරුණ විශේෂත්වයක් තියෙනවා. මොකද මේ අමනුෂ්‍ය බලපෑම මට ආව අවස්ථා දෙකේම මම ප්‍රෙග්නන්ට් වෙලා. හරියටම බණ්ඩියට මාස 7ක් වගේ. මේ පළවෙනි සිද්ධිය වෙද්දී මම දුව හම්බෙන්න හිටියේ. එදා මහත්තයාත් හිටියා. අපි ඒ දවස්වල හිටියේ අපේ අම්මලාගේ ගෙදර. ඒ දවස්වල මහත්තයා ඇඳේ බිත්තිය පැත්තට වෙන්න තමයි නිදාගන්නේ. මට බිමට බහින්න ලේසි නිසා මං ඇඳේ අනිත් පැත්තේ නිදාගත්තේ. එදා කොහොම හරි මට දැනෙනවා කවුරු හරි මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ. කාමරේට එනවා වගේ එහෙම. මං ඒක මහත්තයාටත් කිව්වා. එයා එහෙම නැතුව ඇති කියලා නිදියන්න කියලා මගේ ළඟටම වෙලා නිදාගත්තා. මං ඉන්නවනේ. ඒ හින්දා ඔයා නිදා ගන්න කියලා. මාත් ඉතින් නිදාගත්තා හිතත් හදාගෙනම. දරුවෙක් ලැබෙන්න ඇවිල්ලා මාස 7ක් කියන්නේ තද නිින්දක් කියන්නේ නෑ බොහෝ දුරට. කොහොම හරි රෑ 11:20ට 11:25ට වගේ මටයි මහත්තයාටයි අතර ඇඳේ ඉඩ ඉතුරු වෙලා තිබුණ ගොඩක්. අපි දෙන්නම දෙපැත්තට වෙලා තමා නිදාගෙන හිටියේ. තව කෙනෙක්ට ඇවිල්ලා නිදා ගන්න තරම් ඉඩක් තියෙනවා. ඒ ඇඳත් ටිකක් ලොකුයි. මට දැනෙනවා නිකන් කෙනෙක් මාව පිටිපස්සෙන් බදාගෙන ඉන්නවා වගේ. බූල් ගොඩක් තියෙන කෙනෙක්. මං අනිත් පැත්ත හැරෙන්නේ නැතුවම අත නොපිටට දාලා අල්ලලා බලද්දි නිකන් ලෝම ගොඩක් අල්ලනවා වගේ මට දැනුණා. මට ආය අත ඇදලා ගන්න දුන්නෙත් නැහැ. ඒ හිටිය කෙනා අත තද කරලා අල්ලගත්තා. මං කෑ ගහන්න හැදුවා. ඒත් බෑ. දඟලන්න මුකුත්ම බෑ. අඩුම එහායින් ඉන්න මහත්තයාට කතා කරන්නවත් හෙල්ලෙන්නවත් බැරුව ගියා. ඒක බයත් එක්ක දැනෙන දරා ගන්න අමාරු අසරණකමක්. ඊට පස්සේ මං එහෙම්ම ඉද්දිම නමෝ බුද්ධාය කිය ඉද්දි ඒක හරි ගියා. මට නැගිට ගන්න බැරුව ගියා විනාඩි 5ක් විතර. එහෙම්මම හිටියා. මොකද උනේ කියලා හිතා ගන්නවත් බැරුව. ඊට පස්සේ මහත්තයාට කතා කරලා ඇහැරවලා මෙහෙම වුණානේ බයයි කියලා එයාට කිව්වම එයා කිව්වා හීනයක් වෙන්නේ නැති නිදා ගන්න කියලා. මම බය වුණොත් බබාට හොඳ නැති වෙයි කියන නිසා හිතත් හදන් මාත් නිදාගත්තා. මම ඒ වෙලාවේ ඉඳලා ඒක ස්ලීපින් පැරලයිස් එකක් කියලා හිත හදාගෙන නිදා ගන්න හැදුවත් මට ඒක ඇත්තටම වුණ දෙයක් කියලා 100,000ක් විශ්වාසයි. මං දන්නවා මහත්තයා එහෙම කිව්වෙත් මම බය වෙන එක නතර කරන්න කියලා. මට ඒ දවස්වල සමහර වෙලාවට දැනෙනවා කවුරු හරි කෙනෙක් මගේ ළඟ ඉඳලා මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ කියලා. කොහොම හරි මේ සිද්ධිය වෙලා ආයෙත් දවස් දෙකකට විතර පස්සේ ඒ විදිහටම නිදියන් මං හිටියේ. මහත්තයා හිටියේ නෑ එදා. කළු ලෝම ගොඩක් පිරුණ උස පිරිමි කෙනෙක් ඇඳ පාමුල ඉඳන් දොඹ ලොවි ගෙඩි දෙකක් වගේ ඇස් දෙකකින් මගේ දිහා බලාගෙන හිටියා. පෙළ බිමට නමන් ඇස් දෙක විතරක් උස්සන් බලාගෙන හිටියේ. අම්මෝ ඒ වෙලෙත් අර විදිහමයි. ස්ලීපින් පැරලයිස් වුණාම වගේ මං උඩ අතට. කොටින්ම හෙල්ලෙන්න තියා අඬන්නවත් බෑ. මම එදා හොද්දටම ඇහැරලා හිටියේ. ඒ හිටිය කෙනාගේ ඇඟේ එක ඇඳුමක්වත් තිබුණේ නෑ. තනිකර බූල් යකෙක් වගේ මන් දිහයි බඩ දිහයි බලාගෙන හිටියා. එදා නම් කෑ ගැහුවා එහා පැත්තේ ගෙවල් වලටත් ඇහෙන්නම. අම්මා කිව්වා මුළු ඇඟම ඇඟ සේදුවා වගේ දාඩියෙන් තෙමිලා තිබුණේ කියලා. මට එහෙම ගොඩක් ඒවා පෙන්ලා තියෙනවා. ඒ දවස්වල
හැබැයි ඒ සිද්ධියෙන් පස්සේ බය වුණා ගොඩාරියක්. අද මේ දැනුත් කාමරේ ඉද්දී ඒක මට හොඳටම මතක් වෙනවා. තව එක දවසක් එක පාරට මට ඇහැරුණා. කවුරු හරි කකුලෙන් අදිනවා ඇඳෙන් බිමට දාන්න වගේ. ඒ ඇහැරිලා බලද්දී ඇත්තටම මගේ දකුණු කකුල නෙට් එකෙනුත් එළිය පහළට එල්ලෙනවා. කවුරු හරි මාව ඇඳෙන් බිමට දාන්න ඇදලා වගේ. මට කකුලෙන් අදින එක හොඳටම දැනුණා. ඇහැරුණාට පස්සෙත් ඒ කවුරු හරි මගේ කකුල අල්ලපු තැන මට හොඳටම දැනෙනවා. ටිකකට කලින් කෙනෙක් අල්ලගෙන ඉඳලා අතෑරියාම දැනෙන විදිහ මතක් වෙද්දිත් ඇඟේ හිරිගඩු පිපෙනවා. ඒ වගේ ගොඩක් දේවල් වුණා. එහෙම ඒවා වෙන දවසට මහත්තයා ගෙදර නෑ ගොඩක් වෙලාවට. එයා ළඟ ඉද්දි එහෙම වුණ සිද්ධි අඩුයි. හැබැයි මං ඒ කාලේ හරිම බයයි. දැන් එහෙම ඒවා පේන්නෙම නැති තරම්. දැන් මං බයත් නෑ ඉස්සර වගේ. මේ සිදුවීම් වලට මුහුණ දීලම මගේ බය ඇරිලා ගිහින්. මේ සිද්ධියෙන් පස්සේ මහත්තයාගේ ගෙදරදී වුණ දෙයක්. එතකොට 2024 අවුරුද්දේ මට පුතා ලැබෙන්න හිටියේ. දෙයනේ අර කලින් දූ ලැබෙන්න ඉද්දි වගේම මාස 7න් මහත්තයාගේ ගෙදර කවුරුත් නැහැ. මායි මහත්තයයි දූයි විතරයි. එයාගේ අම්මා තාත්තා දෙන්නම නැති වෙලා. කොහොම හරි ඒක වෙද්දි එදා රෑ 10:30ට වගේ වෙලාව. කෑම කාලා දත් මැදලා ඔක්කොම කරලා මල් ළිඳ ළඟට ගියා කකුල් හොදගෙන එන්නම් කියලා. ඔයාලා ගෙට යන්න දෝනිට වෙන ඇඳුමක් දාන්න කියලා මහත්තයයි දෝනි ගෙට යවලා මං තව එළිය බල්ලන්ටයි පූසන්ටයි දෙවනි පාරටත් කන්න දැම්මා. ඊට පස්සේ අත් සෝදන් කකුල් සෝදද්දී මං බොහොම පැහැදිලිව කෙනෙක් යනවා දැක්කා. ලිඳයි කුස්සියයි අතරේ පොඩි දුරයි තියෙන්නේ. එතන ඉඳලා එහෙම බලන කෙනෙකුට ලොකු බයක් දැනෙන්නෙත් නෑ. මං ගේ ඇතුලේ ඉඳන් කුස්සියේ ජනලේ පැත්තට කවුරු හරි යනවා දැක්කා. බිම බලන් කකුල් හොදලා ඔළුව උස්සද්දිම මං හොඳටම දැක්කා කෙනෙක් යනවා. එකපාරටම හරියට මං දිහා බලාගෙන ඉඳලා මං බලද්දි එතනින් අයින් වෙලා ගියා වගේ. හැබැයි එදා නම් මං බය වුණේ නෑ. මං එහෙම්මම ඇවිල්ලා සෙරෙප්පු දෙකක් දාගෙන ගෙට එද්දි දුවයි මහත්තයයි දෙන්න ඇඳේ නිදාගෙන ඉන්නවා. මං එනකන් මං හිමින් ඇහුවා මහත්තයාගෙන් ඔයා කුස්සියට ගිහිල්ලාද දැන් ආවේ කියලා. දූ බය වුණොත් කියලා හිතුණ හින්දා මං හිමීට ඇහුවේ. එයා කිව්වා නෑ අපි දෙන්න මෙතනමයි හිටියේ ඔයා එනකන් කියලා. මගෙන් ඇහුව මොකද වුනේ කියලා. ඒත් මං ඉතින් මොකුත් නෑ කියලා පහුවදා එයාට ඒ විස්තරය ඔක්කොම කිව්වා. එයා ආවෙත් නෑ කුස්සියට දූ ආවෙත් නෑ කියලා කලින් සිදුවීම් වුණ නිසා එදායින් පස්සේ නම් එයා ගෙදර හැමදාම කරන්ට් එක ගියොත් හැරෙන්න හැම තිස්සෙම පිරිත් දාලා තිබුණා. ආය මුකුත් ඒකෙන් පස්සේ නම් දැක්කේ නෑ. හැබැයි මොන හේතුවකින් හරි මගේ බය නැති වෙලා කිසිම දෙයකට දැන් ඉස්සර වගේ බයක් දැනෙන්නේ නෑ. හැබැයි මහත්තයා ඒ ගෙදරින් අපිව මගේ අම්මා තාත්තා ඉන්න මහ ගෙදරට ගෙනාවා. අර ගෙදර කුලියට දුන්නා. අදටත් හිතා ගන්න බෑ මොකද්ද කියලා. හැබැයි මට අදටත් මං දිහා අර කළු බූල් පිරුණු මිනිසයා බලන් හිටිය විදිහ මැවිලා පේනවා. ඒ උසට උසේ බිම බලාගෙන ඇස් වලින් විතරක් හරවලා බලාගෙන හිටිය කෙනා මට තාම ඒ විදිහටම මතකයි. හරියට අද ඊයේ වගේ. මේ අකුරු එකක්වත් බොරුවක්වත් මනස්ගතවත් නෙවෙයි. මට ඇත්තටම සිද්ධ වුණ දේවල්. සමහර අය ඒව ගණන් ගන්නේ නෑ. එහෙම වුණා කියද්දි පිස්සු කියනවා. මං ඒ නිසා කාටවත් කියන්න ගියෙත් නෑ. ඒ හින්දාමයි ඔයාලා වෙනුවෙන් මේ විදිහට මේ කතාව ඉදිරිපත් කළේ. එහෙනම් ඉතින් අද කතාවත් මේ විදිහට අවසන් වෙනවා. FB එකේ තිබුණු හොල්මන් කතාවක් තමයි මං අද ඔයාලට මේ විදිහට අරගෙන ආවේ. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. පරිස්සමෙන් සතුටින් hina වෙලා ඉන්න.
ඊළඟ කතාව අරගෙන මං ඉක්මනට එන්නම්. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.